දවසක් සියලුම දෙනාට. ඉතින් වෙනද වගේම අදත් මං ඔයාලව හොයාගෙන ආවේ අලුත්ම කතා බහකට එකතු කරගන්න බලාපොරොත්තු වෙමින්. ඉතින් මේ කතාව අම්පාර දිස්ත්‍රික්කයේ මීට අවුරුදු 15කට පමණ කලින් සිදු වුණු තවත් එක අද්භූත සිදුවීමක්. අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාව කියන ගමේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. පෞරාණික නටබුන් හැමතැනම විසිරීලා තිබුණු ඒත් අද වෙද්දී ඒ නටබුන් වලින් භාගයක්ම වට කරගෙන ගම්මානයක් හැදුණු තැනක්. ගම්මානට නටබුන් වල භාගයක්ම හසු වෙද්දී තවත් භාගයක් මේ ගමේ කැලෑවට මැදි වෙලා තිබුණා. ගොඩක් දුරට මේ ගමේ මිනිස්සු මේ හින්දාම දර කඩන්නවත් මේ කැලෑවට රිංගන්නේ ගොඩක් කලාතුරකින්. මේ කැලෑවේ ගොඩක් පරණ චෛත්‍යයක් පිහිටලා තිබුණා. ගමු කියන විදිහට නම් මේ චෛත්‍යයත් ගමේ වෙල්යායේ පිහිටලා තියෙන ගල් ඉඳත් අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා. මේ චෛත්‍ය ළඟ ඉඳලා ගල් ඉඳ දක්වා පොළව යටින් උමගක් තියෙනවා කියලා ගොඩක් අය දැනගෙන හිටියා. රජ කාලේ මේක භාවිතා කරලා තියෙන්නේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වෙන්න කියලා තමයි මේ අය එක්ක කතා කරද්දි මට තේරුණේ. ගමු කියන විදිහට නම් මේ ගල් ඉඳේ රත්තරන් මුතු මැණික් පිරුණු මංජුසා කිහිපයක්ම තියෙනවා කියලා තමයි කියන්නේ. ගොඩක් අය කියන විදිහට නම් නිදන් හොරුන්ට ලේසි වෙන විදියට තියෙන පිහිටීමක් නම් නෙවෙයි මේක. මං එහෙම කිව්වේ මේ උමගේ එක එක මට්ටම් වලට යද්දි ගන්න පුළුවන් වෙන විදියටයි මේවා තැන්පත් වෙලා තියෙන්නේ. මේ කියන විදිහට මේවා ගන්න උත්සාහ කරපු අයත් ගමේ නැත්තේම නෑ කියලා තමයි මට හිතුනේ නම්. කොහොම හරි ඒ පිහිටීම හැමම නම් මේවා ගන්න එන නිදන් හොරුන් මුලාවට පත් කරන විදිහට තමයි මේ පිහිටීම තියෙන්නේ. මුලින්ම හම්බෙන නිදානේ ගත්තම ඉන් එහාට තවත් නිදන් ඇති කියලා හිතන් නැති විදිහට කරපු සැලැස්මක් තමයි මේක. ගමු කියන විදිහට නම් මේකේ ලොකුම නිදානේ තියෙන්නේ මේ උමගේ අවසානෙටලු. සතුරු ආක්‍රමණ වලින් වෙන ආපදා වලින් පස්සේ නැවත ප්‍රදේශය එක්සේසත් කරන්න මේවා මේ විදිහට තැන්පත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වස්තුවට අරක්කත් බලවත් පහිඩවෙක් මේක ආරක්ෂා කරනවා. ගොම්වැන ලං වෙද්දී කිසිම මිනිස්සෙක් මේ අවටින් ගමන් බිමන් යන්නේ නැහැ. මොකද එහෙම යනවා කියන්නේ මොකක්ම හරි ආන්තරාවකට සූදානම්ෙනුයි යන්න ඕනේ. ඔතනින් ගොම්මනියගේ ළමයි දෙතුන් දෙනෙක්ටම නූල් යන්ත්‍ර දාලායි නැවතුනේ. ළමයි දියා මේ අපිවත් හැන්දෑවට ඔතනින් එහාට මෙහාට යන්නේ නෑ මහත්තයෝ. හැබැයි ඉතින් ඔය විශ්වාස කරන්නේ නැති උනුයි නාහට අහන්න නැති බේබද්දු ටිකයි වෙලාවක් කලාවක් නැතුව ඔතනින් එහාට මෙහාට යන්නේ. මට එහෙම කිව්වේ අප්පුහාමි මාමා. ඉතින් මේ වගේ දවසක ඔය නාහට අහන්න නැති ප්‍රස්තියාදුකාරයෝ තුන් දෙනෙක් මෙතෙන්ට එකතු වුණා. ෂා අද නම් ඌරු මසුයි මඤ්ඤොක්කයි තියෙනවා මචං. මේක ඇති වෙයිද දන්නේ. හරි මදි වුණොත් ජන්තුවට කියලා ගෙන්න ගන්න බැරිය. හරි ඕක ලිහලා ගනින්කෝ. ටික වෙලාවක් යනකොට මේ අය පිටිපස්සේ පොඩි සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒකට කන් දෙන්න තරම් වෙලාවක් මෙයාලට තිබුණේ නෑ. කෝටු කැඩෙන සද්දේ, කැලේ පොඩි කරන සද්දේ එන්නම වැඩි වුණා. ගණන් ගත්තේ නැති වුණාට බීලා ඉවර වෙනකල්ම ඇහුණු මේ සද්ද අනතුරු ඇඟවීමක් කියලා මෙයාලට තේරුණා. හිටපු තැනින් නැගිට ගන්න බැරි වෙද්දී. ඇති යමන් ගෙවල් වලට උඹලා බණ ගෙදර යන්නේ නැද්ද කියලා නැගිටින්න හදපු කපිලට නැගිට ගන්න බැරි වුණා. මේ වගේ තුන් දෙනාටම නැගිට ගන්න බැරි විදිහට පොළවට ඇලිලා තියෙනවා වගේ තේරුණා. කිහිප වරක්ම මෝන් අත්ත අල්ලාගෙන නැගිටින්න උත්සාහ කරත් කොහොමදවත් නැගිටින්න බැරි වුණා. මේ අතරේ ගල් ඉඳන් නිල් පාට දිස්නයක් එළියට කීප වරක්ම මතුවුණා.
හොඳටම බය වෙලා හිටිය මෙයාලගෙන් එක්කෙනෙක් තවත් යාළුවෙකුට දුරකථන ඇමතුමක් දුන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්. වෙද්දී රෑ 7:30ට කිට්ටු වෙලා. ඈතින් එන බයික් සද්දෙටයි ලයිට් එළියටයි මෙච්චර වෙලා නැගිටින්න බැරුව දඟලපු තුන්දෙනාට එක පාරටම නැගිටින්න පුළුවන් වෙලා තියෙනවා. නැගිටපු ගමන් දෙවැට දිගේ පාරට දුවගෙන ගිය මෙයාලට දකින්න හම්බුනේ බයික් එකේ එයාලව හොයාගෙන ආපු යාළුවා බයික් එකත් පෙරලලා දාලා අනිත් පැත්තට දුවගෙන යනවා. වෙච්ච දේ පැහැදිලි නැතත් බයික් එකත් අරගෙන තුන්දෙනාම එතනින් යන්න පිටත් උනේ තවත් එතන රැඳෙන එක නුවණට හුරු නැති නිසායි. ඒ වෙනකොටත් හති දදා දුව හිටපු යාළුවවත් බයික් එකට නගගත මේ 3-4 දෙනා අන්තිමට බයික් එක නැවැත්තුවේ යාළුවාගේ ගෙදර මිදුලේ. ටික වෙලාවක් යනකම් නුවණට මුණ බලාගෙන හිටපු මේ 3 දෙනාගේ ළඟ ප්‍රශ්නේ උනේ මෙයාලට වෙච්ච දේ නෙවෙයි. අපිව එක්කන් යන්න ආපු උඹ මොකටද බයික් එක දාලා දිව්වේ කියපන්කෝ ඔක්කොටම කලින්. ඔහුගේ කතාව අහපු 3 දෙනාට ඕන් හිටි තැනත් අමතක වුණා. ඔහු කියන පිළිවෙලට දෙවට දිගේ පාරට දුවගෙන එන 3 දෙනා පිටිපස්සේ ඉතා කුඩා කාන්තාවක් හිටගෙන ඔවුන් දෙස බලා හිටි බවත් එම කුඩා කාන්තාව ටිකෙන් ටික විශාල වූ බවත් ඔහු දුටු බව පවසන්නට විය. ඉතින් ගමු කියන විදිහට මේ කල්ලිද ආශ්‍රිත ප්‍රදේශය මීට අවුරුදු ගානකට කලින් සාමාන්‍ය ප්‍රදේශයක්. ඒත් දැන් ඒක එහෙම නෙවෙයි. මේ ගමේ හිටිය දානපතියෙක් මේ කල්ලිදේ රහස දැනගෙන ඒකෙ තිබුණු කුඩාම නිධානය අරගෙන තියෙනවා. ඉතින් මේ නිධානය ගත්තී මේ නිධන් වලට අරක්ගෙන ඉන්න බහිරවයව හිර කරලා තමයි මේ නිධානය අරන් තියෙන්නේ. අවුරුදු ගානකට කලින් වෙච්ච මේ සිද්ධියෙන් පස්සේ කීප වතාවක්ම නිදන් හොරුත් මේ ගල්හිඳේ තවත් නිදන් ඇති බව දැනගෙන ඒව ගන්න කරපු සමහර දේවල් වලින් හිර වෙලා හිටපු බහිරවයා නැවත නිදහස් වෙලා තියෙනවා. ගමේ මේ වෙනකොට වෙන සමහර අද්භූත සිද්ධීන් වලට මේක හේතුවක් වෙලා තියෙනවා කියලා තමයි ගම්මු කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අද කතාවේ නිමාව දකින ඔයාලව අලුත්ම කතා බහකට එකතු කරගන්න බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ඉතින් මම කතාවක් දාපු ගමන් ඔයාලට අහන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.